පොලිස් නිලධාරීන්ගේ පහර දීමට ලක් වූ කතෝලික පියතුමා මීගොමුව මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබෙනවා. ඊයේ පස්වරුවේ එතුමාව එලෙස කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ. පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් කොටදෙනියාවේ පදිංචි මිලාන් ප්‍රියදර්ශන නම් කතෝලික පියතුමෙක් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඉකුත් 24 වෙනිදා ඇතුළත්ව තිබුණා. ඒ දේව මෙහෙයකට සහභාගී වීමට යතුරු පැදියකින් ඊයේ රාත්‍රියේ ගමන් කරමින් සිටියේදී ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේදී යතුරු පැදි වලින් තමන් ලුහුබද පැමිණි පොලිස් කණ්ඩායමක් පහර දුන් බව පවසමින් ඒ අනුව මීගමුව රෝහලේ 7 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන පියතුමන්ගේ සුව දුක් විමසීමට ජාතික කතෝලික ජන සංනිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත් ප්‍රනාන්දු පියතුමා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් මීගමුව රෝහලට අද පැමිණ තිබුණා. මෙම සිද්ධියට අදාළව සැකපිට ගම්පහ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් 6 දෙනෙකු ගම්පහ පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස කතෝලික පියතුමෙකුට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ගම්පහ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ පොලිස් නිලධාරීන් 6 දෙනාද ඊයේ දිනේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකාර නිලධාරීන් පිරිස ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඊයේ පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එම විමර්ශනාංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු 3 දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු 3 දෙනෙක්